අයිබෝන් ඔය මේක තුලා ඉන්නේ SLGeek School YouTube channel එකෙන් ගේන C programming lesson series එකේ පළවෙනිම වීඩියෝ එකත් එක්ක. ඉතින් මීට කලින් අපි මේ වෙද්දි lesson series ප්‍රමාණයක් කරගෙන ආවා. ඉතින් ටික කාලයක නිහඬියාවකින් පස්සේ තමයි අලුතෙන්ම C series එක පටන් ගන්නෙ. ඉතින් මේ වෙද්දි Python lesson series එක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සමහර කෙනා මේ වීඩියෝ බලද්දී ඒක අවසන් වෙලා තියෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඔයා මේ වීඩියෝ මම දාපු ගමන් බලන කෙනෙක් නම් මේ විදිහට ඔයා දන්නා Python lesson series එක ක්‍රියාත්මක වෙමින් යන්නේ. ඒ වගේම HTML lesson series එක පිට ටික කාලයකට කලින් නවත්තලා ඒකත් ආයේ පටන් ගන්න සූදානම්. ඉතින් අනිත් තව මීට අමතරව සමගාමීව තව lesson series කිහිපයක් ඉස්සරහට ක්‍රියාත්මක වෙනවා. කොහොම නමුත් C programming වලට තමයි අද අපි ස්ටාර්ට් කරන්න යන්නේ. ඉතින් C programming කියන්නේ මොකක්ද කියලා මුලින්ම අද මේ වීඩියෝ කතා කරලා කොහොමද අපි අපේ Windows වලට Mac වලට මේක setup කරගන්නේ කියලා අද අපි කතා කරනවා. ඉතින් ප්‍රධාන විදිහට මම අද කතා කරන්නේ Windows වලට setup කරන්නේ කොහොමද කියලා. Mac වලටත් ගොඩක් දුරට සමානයි මේක කරන විදිය. Mac users වල ගොඩක් අඩුවෙන් මගේ channel එක බලන්නේ statistics බලුවා මේක පේනවා. ඉතින් ගොඩක් වෙලාවට ලංකාවල පාවිච්චි කරන Windows නිසා මම අද Windows විතරයි target කරන්නේ. නමුත් Mac වලටත් install කරන විදිය මම පල්ලා description එකේ දාලා තියෙනවා. හරි මේක තමයි C lesson series එකේ පළවෙනිම වීඩියෝ එක. මොකද්ද මේ C කියලා කියන්නේ? ඉතින් විශේෂයෙන්ම C කියන්නේ programming language එකක්. ඔයගොල්ලෝ හැමෝම දන්න විදිහට මේක ප්‍රධාන විදිහටම අපි ඉස්සරහට ඉගෙන ගන්න යනවා. තවත් C වලින් ඉස්සරහට යද්දී අපිට C++, Java මේ වගේ programming lessons වලට යන්න කලින් අපිට start එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් lesson එකක් විදිහට C කියන එක හඳුනගන්න පුළුවන්. C ඉගෙන ගත්තොත් ඔයාට ඒක ගොඩක් හොඳ start එකක් වෙනවා අනිත් programming languages හරියට ඉගෙන ගන්න. මෙන්න මේ හේතුව නිසා තමයි අපි ඇත්තටම මේ programming lessons ගොඩක් බැරෑරුම් මේව පටන් ගන්න කලින් C කරන්නේ. ඒත් එක්කම අනිත් පැත්තෙන් Python lesson series එක යනවා. මේ දෙක ටිකක් පැටලෙන සුළුයි. හැබැයි පටලවා ගන්න එපා. Python lesson series එක මම කලින් කිව්ව විදිහට ගොඩක් high level එකක්. ඒක ඇත්තටම ගොඩක් lazy Python ඉගෙන ගන්න එක. මේ විදිහට Python වල ඇත්තටම ගොඩක් lessons අවසන් කරලා තියෙන්නේ. ඉතින් Python ගැන මේ විදිහට basic idea එකක් ඇති කියලා මම විශ්වාස කරනවා. මේ විදිහට Python lesson 16ක් වෙනකම් අපි අන්තිම revision එකක් වෙනකම්ම කරා. මේ ටිකම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් සාමාන්‍ය program එකක් ලියන්න. කොහොම නමුත් C lesson series එක පටන් ගන්න ඉස්සර පස්සේ ඔයාලට තවදුරටත් මේ programming කියන කොයි වගේ රසවත් දෙයක්ද කියලා තේරෙවි. ඒක නිසා එකම lesson එකක් මිස් කරගන්න නැතුව හරියට මේ lesson series එකත් එක්ක ඉන්න. ඒ වගේම ඔයාලා නිකම්ම හිතනොත් ඔයා දන්න පාඩම මම ඊළඟට කරන්නේ මේක ඕනේ නෑ. ඒ වගේ දේවල් හිතනවා නම් කරුණාකර එහෙම කරන්න එපා. හැම වීඩියෝම පිළිවෙලින් බලාගෙන යන්න. ඒ වගේ lesson series එක පටන් ගන්න කලින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ SLGeek Patreon page එකත් එක්ක join වෙන්න කියලා. ඉතින් මම ඔයගොල්ලෝ පොරොන්දු වෙන patronsලා අඩුම තරම් 500ක්වත් join වෙනොත් අනිවාර්යයෙන්ම දවසකට වීඩියෝ එකක් ගේනවා. ඒ වගේම patronsලා 1000ක් join වෙන්න පුළුවන් වුණොත් මම අනිවාර්යයෙන්ම දවසකට වීඩියෝ දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් SLGeek School YouTube channel එකේ ගේනවා කියලා. කොහොම නමුත් patronsලා 6 දෙනෙක් විතරයි මේ වෙද්දි මම ටික කාලේ නවත්තපු නිසා එකතු වෙලා ඉන්නේ. කොහොම නමුත් මුළු කාලය ඇතුළත patronsලා 25 දෙනෙක් විතර තමයි join උනේ. ඉතින් ඔගොල්ලන්ට පුළුවන් බයගේ Patreon page එකත් එක්ක join වෙන්න. විශේෂම දේ තමයි ඔයගොල්ලන්ට පේන ඇති දැන් අලුතෙන් ඔයගොල්ලෝ Patreon එකට join වුණොත් ඔයාට හැකියාවක් තියෙනවා මගේත් එක්ක Discord chat එකට එකතු වෙන්න. මේ Discord කියලා ඔයාලට බලන්න app එකක් මේක download කරගන්න. මේ Discord chat එකේ ඔයගොල්ලෝ බලන්න මාත් එක්ක chat කරන්න, මාත් එක්ක කතා කරන්න ඔක්කොම පුළුවන් ඔයගොල්ලන්ට මෙතනට આવොත්. ඉතින් Patreon කෙනෙක් වුණාට පස්සේ automatically ඔයාව එකට join වෙනවා. ඉතින් ඔයාලට තියෙන ප්‍රශ්න, ඔයාලට තියෙන අදහස් ඕන දේවල් මාත් එක්ක බෙදා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේන විදිහට SLGeek School එක මේ විදිහට 2,27,000කට වඩා views තියෙනවා. නමුත් 25 දෙනෙක් විතරයි Patreon එකට join වෙන්න පුළුවන් උනේ. ඉතින් කොහොම වුණත් ඔයගොල්ලන්ට පුළුවන් නම් මීට ආනන්දේ මට සහයෝගයක් ලබා දෙන්න. මට පුළුවන් මේ channel එක දිගටම ක්‍රියාත්මක කරන්න. මොකද යම් තාක් දුරකට මේ බියගේ වීඩියෝස් හදන්න යම්කිසි වියදමක් යනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේකට උදව් කරන්න. SLGeek School YouTube channel එකත් එක්ක එකතු වෙනවා වගේම Patreon එකට යන්න. මම පල්ලා description එකේ link එක දාලා තියෙනවා. ඒකේ Patreon එකට join වෙන්නේ කොහොමද කියලා මම වීඩියෝයක් දාලා දෙනවා පල්ලෙහායි. මේ විදිහට join වුණොත් ඔයාලට මාසෙටම යන්නේ $1යි. නැත්නම් $2යි. ඔයාලට මාසෙකට $1 පැකේජ් එකට join වුණත් ඇති. ඔයාලට මේ වීඩියෝස් හැම එකේම source codes හැම දෙයක්ම Patreon page එකෙන් අරගන්න පුළුවන්. ඒක නිසා Patreon එකත් එක්ක දිගටම ඉන්න. මාසෙකටම $1යි. ඒකත් කැපෙන්නේ ඔයා ආපු ගමන් කැපෙන්නේ නැහැ. ඒකත් කැපෙන්නේ හැම මාසෙම පළවෙනිදා වගේ. ඉතින් ඔයාලට කරන්න තියෙන Patreon එකත් එක්ක join වෙන්න, Discord එකත් එක්ක join වෙන්න. ඔයගොල්ලන්ට ඕන දේ මාත් එක්ක කතා කරන්න පුළුවන්. ඒක ගොඩක් ලොකු සහයෝගයක්. ඉතින් පුළුවන් අය ඉන්න නම් කරුණා කරලා Patreon එකත් එක්ක join වෙන්න. ඉතින් හරි කතා කරා ඇති. අපි පටන් ගමු C. ඉතින් අපිට C වලට ප්‍රධාන විදිහටම දේවල් දෙකක් ඕන. එකක් තමයි text editor එකක්, IDE එකක්. ඒ කියන්නේ integrated development environment එකක්. ඉතින් මම use කරන්නේ code blocks. code blocks වලට අමතරව තවත් එක IDE තියෙනවා. ඔයාට ඕන එකක් use කරන්න පුළුවන්. ඉතින් codeblocks.org කියන මේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් downloads කියන එකට යන්න. මේ downloads වල download the binary release කියලා තියෙනවා. මේකට යන්න. මෙතන තියෙනවා ඔයා පාවිච්චි කරද්දී මේකේ version එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් මෙතන මම පාවිච්චි කරද්දී 20.03
කෝඩ් බ්ලොක්ස් MINGW මින් GW කියන එක තමයි පාවිච්චි කරන්න ඕනේ. මින් GW setup.exe ඔයා පාවිච්චි කරන version එකයි මෙන්න මේක. ඉතින් අපිටතර FOSSAB ඒ වගේම Solve4net මේ දෙකෙන් ඕනකින් ඩවුන්ලෝඩ් කරලා බලන්න. මම මේ මෙතන එකකට ගිහලා ඩවුන්ලෝඩ් කරන්න. ඉතින් මේක සම්පූර්ණ නොමිලේට පාවිච්චි කරපුවම මේක මේ විදිහට ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. ඔයා මේක ඩවුන්ලෝඩ් කරගත්තා නම් ඔයාලට මෙන්න මේ විදිහට setup file එකක් ලැබෙනවා. මම මේක ඕපන් කරගන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට setup එක ඇවිල්ලා තියෙනවා. next agree මේ විදිහට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේක install කරන්න. මේක install කරලා ඉවරුනාට පස්සේ ඔයාගෙන් අහයි compile එකක් select කරන්න කියලා. මෙතන GNU GCC compiler කියලා detected කියලා වැටලා තියෙයි. මේක select කරලා set as default දීලා okay කරලා ඊට පස්සේ next කරලා setup එක finish කරන්න. මේ විදිහට code blocks install කරගෙන නම් තියෙන්නේ අපිට පුළුවන් code blocks මේ විදිහට run කරන්න. ඉතින් මේක තමයි අද අපි කතා කරපු දේ ප්‍රධාන විදිහටම code blocks install කර ගැනීම වගේම C lesson series එකට introduction එක. දිගටම ඉන්න ගොඩක් සරලව C programming language එක හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට මම මේ වීඩියෝ series එකේදී ඔයගොල්ලෝ ගාවට අරන් එනවා. වීඩියෝ නඩබඩ ගොඩක් ඉස්සෙදී අපි ආයතන තිරිග හැම එක ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.